රුසියානු භාෂාව ඉගෙන ගන්න පුළුවන් නම් ටිප් ටිකක් දෙන්න කියලා මගෙන් ගොඩක් දෙනා අහලා තිබුණා. රුසියානු භාෂාව විතරක් නෙවෙයි ජර්මනි ඉන්න සමහරක් අය ස්කොට්ලන්ඩ්, ෆින්ලන්ඩ්, ස්කොට්ලන්ඩ්, ෆින්ලන්ඩ්, අයර්ලන්ඩ් වගේ රටවල අයත් මැසේජ් දාලා අහලා තිබුණා. හරි මං කියන්නම් මේක ඇවිල්ලා සීක්‍රට් එකක් විදිහට තිබ්බේ රහසක් කැමති නම් අහන්න. හැබැයි මාව විවේචනය කරන්න එපා. හේතුව තමයි මේවා මගේ අත්දැකීම්. මේවා මං කාටවත් නොකියපු දේවල්. එක ඔයා මතක තියාගන්න ඔයා යන්නේ ඉගෙන ගන්න නම් ඔයා යන්නේ කාගේ හරි සල්ලි වේදම් කරලා. ඔයා ශිෂ්‍යත්වයක් නම් අරන් ඉන්නේ. ඒ ශිෂ්‍යත්වය හම්බෙන්නේ නිකන් නෙවෙයි. සාමාන්‍යයෙන් රුසියාව නම් ඒ රුසියාවේ ජනතාවගේ සල්ලි බදු සල්ලි වලින් තමයි ඔයා ඉගෙන ගන්න. ඒක නිසා ඔයා ඉගෙන ගන්න ඕනේ. දෙක කුමන හේතුව තිබුණත් ටීචර් විසින් ක්ලාස් කට් කළේ නැත්නම් ක්ලාස් අනිවාර්යෙන්ම යන්න. ටීචර්ට ගරු කරන්න, රුසියානු භාෂාවට ගරු කරන්න, ඔයා ඉගෙන ගන්න භාෂාවට රටට ගරු කරන්න. දේශපාලන මොන මතවාද තිබුණත් ඔයා ඒ රටේ කල්චර් එකට ගරු කරන්න. ඒ කියන්නේ හැමදාම ක්ලාස් යන්න. දෙක එදා දෙන්න ගෙදර වැඩ ඉදාම කරලා ඉවර කරන්න. ඒ කියන්නේ අද හවස කරනවා. ඊට උදේට කරනවා. අද හවස පොඩ්ඩක් උයාගෙන කාලා අඩියක් ගහලා. එහෙම හිතන්න එපා. එහෙම කළා කියන්නේ මම මේ දින උපදේශ වලින් කිසිම වැඩක් නැති වෙන. 3 පුළුවන් තරම් ලංකාවේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න. ඒෂියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න. පිට රටවල් වල ඉන්න මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න. ඇයි එහෙම මං කියන්නේ? කියන්න එපා මට දේශද්‍රෝහියා ලංකාවේ මිනිස්සුන්ට කැමති නෑ. අරවා මේවා කියලා. හරිද? ඒකට හේතුව මං කියන්න. ඔයාට සාමාන්‍ය ලංකාවේ ඒෂියන් මිනිස්සු හරිම ආසයි නිින්ද යන්නේ නැහැ හොඳට සැරලට කෑවේ නැත්තම්. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් 3-4 පාරක් උයාගෙන කන්න ලෑස්ති. කන්න විතරක් ලුණු කපන්න විතරක් පෑ වාගයක් විතර යනවා. ඔය ඔක්කොම කරනකොට රුසියාවේ මිනිහෙක් පිල්මේනි හරි මොනවා හරි මැකරෝන් ටිකක් තම්බාගෙන කන්න විනාඩි 5යි යන්නේ. මං කියන්නේ එහෙම ජීවත් වෙන්න කියලා. මොකද එහෙම එකපාරට මේ වෙන්න ගියොත් අපි ලෙඩ වෙනවා. ඊළඟ එක තමයි ඔයා ජීවිතේට රුසියන් භාෂාවෙන් හිතන්න කතා කරන්න පුරුදු වෙන්නේ නැහැ ලංකාවේ මිනිසුත් එක්ක ඉන්නකොට. පුළුවන් නම් මේ මාස 10 ඇතුලේ අවුරුද්ද හෝ ඇතුලේ පුළුවන් තරම් මිනිසුන්ගෙන් ඈත් වෙලා ඉන්න. පුළුවන් තරම් ඔයාට වැඩ කරන්න ඔයා ඉගෙන ගත්ත ටික පාඩම් කරනකොට කාමරේ කරන්න එපා. ඔයාට කෙල්ලෙක් ඉන්නවා නම්, ගෙදර මිනිස්සු ඉන්නවා නම්, අම්මා තාත්තා ඉන්නවා කරුණාකරලා කෝල් එකක් දාලා කියන්න මට සමා වෙන්න. මගේ ඔළුව කන්න එපා. මම හොඳින්. මාත් එක්ක හැමදේම හොඳින් තරහ වෙන්න එපා. මට ඉගෙන ගන්න ඕනේ. කෝල් එකක් ගමු අපි මේ වෙලාවට. මම දැකලා තියෙනවා සමහර ළමයි ඉන්නවා තියෙන අඩියක් ගානේ ගෙදර අම්මත් එක්ක හරි තාත්තත් එක්ක හරි කතා කරනවා. මම කියන්නේ ඒක වැරදි කියලා. මට කියන්නත් එපා ඔයා එහෙනම් ළම අම්මලාත් එක්ක ඉච්චර හොඳ දෙයක් නෑ. හොඳ මේ සම්බන්ධයක් නැතුව ඇති කියලා. එහෙම දෙයක් නෑ. මං කියන්නේ ඔයා කියන්නේ කොච්චර ඔයා ඔළුවේ තියෙන ඔයාගේ ශක්තිය වැය කරනවද මේ වෙනුවෙන්. ඊට වැඩිය හොඳයි පැයක් කතා කරන්න පස්සේ වෙලාවක. ඒ මිනිස්සු නිදා ගන්න පොඩ්ඩකට කලින්. ඔළුව කන මිනිසුන්ගෙන් සරලව ඈත් වෙන්න. මන් දන්නේ කවුද කියන්නේ. එච්චරයි මං කියන්නේ. මං කියන්නේ ගෙදර මිනිස්සු ඔළුව කනවා කියලා. සාමාන්‍යයෙන් කෝල් එකක් ගන්නකොට ඔයාගේ වෙලාව පුළුවන් තරම් ඒකට ගරු කරලා අනිත් මිනිසුන්ටත් කියන්න. හැම වෙලේම මට කතා කරන්න වෙලාවක් නැහැ. ඔයා හිතන්න ඔයා ලියන්න පටන් ගන්න මොනවා හරි සාමාන්‍යයෙන් කියන්න ඕනි. රුසියන් භාෂාව කියන්නේ ලෝකේ තියෙන අමාරුම භාෂාවක්. මේකේ වචන ලියලා තමයි ඉගෙන ගන්න ඕනේ. මෙහෙම විහිළු කරන්න එපා. රුසියන් භාෂාව නිකන් මේ ඇහිලා ඉවරලා පුරුදු වෙලා හොඳට කතා කරන අයියලා ඉන්නවා රොමිය. එහෙම අයියලා නැහැ. රුසියානු භාෂාව කියන්නේ ඉංග්‍රීසි භාෂාව වගේ ඇහිලා කතා කරන්න පුළුවන් භාෂාවක් නෙවෙයි. එහෙම පුළුවන් වචනයක් දෙකක් තුනක්. රුසියන් භාෂාව කියන්නේ 100%ක්ම ග්‍රැමර් රාමුවක් ඇතුලේ හැදිලා තියෙන එකක්. ඔයා එක අකුරක් හරි වැරද්දුවොත් ඒකේ මුළු තේරුමම කන පිට ගැහෙනවා. රුසියානු භාෂාව කියන්නේ ටිකක් භයානක භාෂාවක්. සමහර වචන තියෙනවා එක ළඟින් යන්නේ සමහරක් වෙලාවට කුණු හරපයක් වෙන්න පුළුවන්. ඔයා බැරි වෙලා හරි වේදිකාව මොකක් හරි වෙලා වැරදිලා කියවුණොත් විනාසයි. අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමු. ඔයා මොස්කෝව යනවා කියන රුසියන් භාෂාවෙන් කියන්නේ я улетаю в Москву. එතකොට ඌ කැලේ ඉන්න ඕනේ. ඌ යන්න. ඔයා බැරි වෙලා හරි я улетаю Москва කිව්වොත් මිනිහෙට තේරෙන්නේ නැහැ. මොස්කවා තියෙන්නේ මොස්කවා කියන්නේ මොස්කවා සාමාන්‍යයෙන් සමහර මිනිසුන් තේරුම් ගන්න පුළුවන්. මොස්කෝවයි කියන්නේ මොස්කෝව වල තියෙන දෙයක්. ඒක ඉතින් වෙන විදිහක කතා කරමු. මේක උදාහරණයක් විතර ගත්තේ. ඊළඟ එක තමයි ඔය පොල්කාවයියන්ගෙන් ඈත් වෙලා ඉන්න. ලංකාවේ වෙන්න පුළුවන් පිටරට වෙන්න පුළුවන් මන් දන්නේ නැහැ කවුද කියන්නේ. හැම වෙලෙම බොන්න යන්න අඬ ගහන. සමහර මිනිස්සු යනවා බොන්න ක්ලබ් ගාන යනවා. කෙල්ලන්ගේ කිරි බලන්න යන මොන මගුලකට යනවද මේ මාස 10 පුළුවන් තරම් තෙරපි මස්තේ කියන්නේ පුළුවන් තරම් ඉවසලා ඉන්න.
ඔයාට හිම්මිරිසාවක් උනක් හැදුනත් ඒක දොස්තර කෙනෙක් ගාවට ගියාම කවදාවත් වෙන මිනිහෙක්ගේ උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. ඊයේ පෙරේදා ළමෙක් අත කඩාගත්ත මෙන්න මෙතනින් අත කඩාගත්තා. අත කඩාගත්තෙන් පස්සේ මම ගියා ඒ ළමයාට උදව් කරන්න. තව ළමෙක්ගේ මාසයකට කලින් පපුව නැවතුණා. පපුව නැවතෙනවා සිහිය එනවා ආයෙ පපුව මන් දන්නේ නැහැ කොහොම එනවද කියන්නේ. දොස්තරලත් පුරුදු වුණා. දොස්තරලත් පුදුම වුණා. මට මතකයි මේ දේවල් මේ වගේ දෙයක් වෙනකොට අඩුම ගානේ දොස්තර කෙනෙක්ට පැහැදිලි කරන්න ඔයාට දැනුමක් තියෙන රුසියන් භාෂාව. ඊට අමතරව ඔයා බය වෙන්න එපා ඔයාට බැරි වෙයි කියලා. ඔයාට පුළුවන් ඒක කරන්න. ඊළඟ එක තමයි ඔයා සංසන්දනය කරන්න යන්න එපා ඔයාගේ පන්ති ඉන්න ළමයි එක්ක. රුසියානු භාෂාව ගත්තාම පහළ රටවල මිනිස්සු තජිකිස්තාන්, තුර්කමනිස්තාන්, උස්බෙකිස්තාන්, කසකස්තාන් ඔය වගේ රටවල දෙවැනි භාෂාව වගේ භාෂාවලට ගන්න රුසියන් භාෂාව. ඒකින්ද එයාලා රුසියාවට එනවා නම් ඉගෙන ගන්න ඔයාලගේ පන්තිත් එයාලා ඉගෙන ගන්නවා. ඒකෙන් කියන්නේ එයාලා බින්දුවේ නම් පටන් ගන්න ඉගෙන ගන්න කියලා. එයාලා රුසියන් භාෂාව දන්නවා. ඒකින්ද කොයිම වෙලාවකත් ඔයාව අවතක්සේරු කරන්න එපා. හැමදේම ඔයාට පුළුවන්. ඒකමයි කියන්නේ උත්තම පුරුෂයා. ඔයාට හැමදේම පුළුවන්. කිසිම වෙලාවක සංසන්දනය කරන්න යන්න එපා. ඊළඟ එක තමයි ඔයාට දෙයක් තේරුම් නැත්නම් කරුණා කරලා අහන්න යන්න එපා ඔයාගේ ලංකාවේ මිත්‍රයාගෙන්, ඔයාගේ ලංකාවේ වැඩිහිටි අයියලාගෙන්. 1 අහන්න ටීචර්ගෙන්, 2 අහන්න ටීචර්ගෙන්, 3 අහන්න ටීචර්ගෙන්. ඇයි? ටීචර්ලාට සල්ලි දෙනවා, පඩියක් දෙනවා. ටීචර්ලා හරීම කැමති රුසියන් භාෂාව උගන්වන ටීචර්ලා. ඔයාලා යාළගෙන් ප්‍රශ්න අහනවා. 99.99. එයාලා කම්මැලි නෑ. එයාලා ගොඩක් සතුටු වෙනවා. අනේ කොච්චර හොඳද වෙන ළමයි දඩාවතේ යනකොට ටෙලිෆෝන් එක ඔබ ඉන්නකොට මේ ළමයි මගෙන් කොච්චර දේවල් අහනවද. මං කියන්නේ ඇයි අහන්න එපා කියලා ලංකාවේ මිනිස්සුන්ගෙන්. ඊට පස්සේ පිටරට මොන මගුලකට දහන්නේ පිටරට මිනිහෙක්ගෙන් මේ රුසියන් භාෂාවේ මේ අංකේ හරියද මේක හරියද. සමහරුන්ට හිතෙන්න පුළුවන් ලොකුකම නෙවෙයි මෙච්චර පාර යන රුසියන් මිනිස්සු. ගිහලා ඒ මිනිස්සුන්ගෙන් අහනවා. ළමයි ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙන් අහනවා. ඒක ලේසි. ඊළඟ එක තමයි මේ වගේ බොළඳ අදහස් තියෙන මිනිස්සු ඉන්නවා. රුසියන් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ඕනේ හොඳ රුසියන් භාෂාව ඉගෙන ගන්න. ඔයා අධිසංවේදී හොඳ මිනිස්සෙක් නම් කවදාවත් ඒක කරන්න යන්න එපා. ඒක ඇවිල්ලා මෝඩ වැඩක්. ඔයා මම මගේ අත්දැකීම් කියන්නේ. ඔයාගේ රුසියන් භාෂාව හොඳ නැත්නම් ඔයා කලකිරෙන්න පුළුවන්. සමහරක් වෙලාවට කෙල්ලෝ කියන්න පුළුවන් මේ ඔයාගේ රුසියන් භාෂාව එච්චර හොඳ නැහැ. මට ඕනේ නැවත් එක. එතකොට ඔයා කඩන් වැටෙනවා. රුසියන් භාෂාව ප්‍රැක්ටිස් කිරීම ඔයාගේ අරමුණ නම් කෙල්ලෙක් දාගන්න ඒක වෙනුවෙන් නම් ඒක බොරු වැඩක්. යන්න පාරට ගිහිල්ලා වයසක මිනිස්සුත් එක්ක කතා කරන්න. ඒ මිනිස්සුන්ට ඕන තරම් කාලේ තියෙනවා වෙලාව තියෙනවා. සරල උදාහරණයක් විදිහට ඔයා කෙල්ලෙක් එක්ක කතා කරන්න යනවා කියන උගාට රුසියන් භාෂාව පුරුදෙන් ඔයා හිතනවා. සමහර මිනිස්සු හිතනවා. කෙල්ලට මොකද්ද කියන්නේ කියලා ඉස්සෙල්ලාම හායි කියනවාද? ඔයාගේ ඇස් දෙක ලස්සනයි කියලා ඉස්සෙල්ලාම හායි කියන. ඊට පස්සේ අහනවා ඔයා කොහොමද ඉංග්‍රීසි කතා කරන්නේ? ඊට පස්සේ මම රුසියන් භාෂාව ඔය වගේ මගුල් විකාරවල් හිතන්න ඕනේ නැහැ. ගෙලිම වයසක මිනිස්සෙක් ගාවට ගියාම හායි කිව්වම එයා මිනිස්සයා යනවා ඔයා කොහෙන්ද කැමති නම් විතරක්. ඊට පස්සේ එයා ඔයාලගේ කන්වර්සේෂන් එක උඩට යනවා මෙහෙම. එතකොට එයාලා කතා කරන විදිහත් අනුව ඔයාට තේරුම් ගන්න පුළුවන්. මම මෙතන හල් කිරීම වැරදියට කිව්වේ. එතකොට මේ මිනිස්සයා කියනවා පුතා ඔයාගේ වැරදි විදිහට තමයි මෙහෙම කියන්නේ. ඔයා ඉස්සෙල්ලාම කියන්න කරුණාකරලා මම වැරදියට කතා කරනවා ඒක හරි ගස්සන්න කියලා. හැම වෙලේම. රුසියානු භාෂාව කියන්නේ ටිකක් භයානක භාෂාවක්. සමහර වචන තියෙනවා ඒවා වැරදුනොත් එහෙම එතන තියෙන අර්ථය සම්පූර්ණ අනිත් පැත්ත ගහන්නේ. මිනිස්සු තරහ වෙන්න පුළුවන්. මට ඒවා වෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ. එතකොට ඔයාට කිසිම වෙලාවක හිතන්න දෙයක් නැහැ මේ අයියෝ මේ මං වැරදියට කතා කළොත් මොකද වෙන්නේ? කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද ඔයා කලින් කියලා තියෙන්නේ. ඒකින්ද කරුණාකරලා වයසක මිනිස්සුත් එක්ක කතා කරන්න. පුළුවන් නම් ළමයි එක්ක කතා කරන්න දෙමව්පිය ඉන්නකොට. ළමයි එක්ක කතා කරන පරිස්සම් වෙන්න තනියෙන් නම් ඉන්නේ. ඒකට හේතුව තමයි සමහර නීති රාමු වලට ඔයාව මොනවා හරි වෙලා කොටුනොත් එහෙම ටිකක් කල් යන ප්‍රශ්න. ඊළඟ එක තමයි කෙල්ලෝ එක්ක යාළු වෙන්න එපා ඔය මුල් කාලේ අතරේ. පුළුවන් තරම් ફોකස් එක දෙන්න. ඒ කියන්නේ අවධානය දෙන්න ඉගෙනීමට. එච්චරයි සරලයි. මං කලේ එච්චරයි. වෙන කිසිම දෙයක් කලේ නැහැ. ඊට අමතරව රුසියන් භාෂාවේ අකුරු කියන එක ඔයා ලියලා ඉගෙන ගන්න ඕනේ. වචන කියන එක මෙහෙම මතකින් මේ වෙන්නේ නැහැ. 25 පාරක් විතර මං එක වචනයක් සමහරක් වෙලාවට ලියලා තියෙනවා පුරුදු වෙන්න. ඔයාලා දන්නවද රුසියන් භාෂාවේ වචන එක වචනයක් දිග හැරීම් කීයක් තියෙනවද කියලා? 100කට 150කට වඩා වැඩි. ඒ තරම් අමාරු භාෂාවක්. ඉගෙන ගන්න පුළුවන් හරියට අවධානය දුන්නොත්. මං කිව්ව දේවල් සමහරක් තරහ වෙන්නවත් කාත් එක්කවත් අමනාපයකට කියපුවා නෙවෙයි.
ඒක හින්දා බොරුවට පුහු කමෙන්ට් දාන්න එපා. වැද්දා අරවා මේවා ඊට පස්සේ අර ස්මයිලික් දාන්න එපා. hina වෙනවා. කැමති නම් දාන්න. ඉතින් කමන්න. ඒකෙන් ඔයාගේ මෝඩකම, ඔයාගේ අනුවණකම, අබෞද්ධකම ප්‍රදර්ශනය කරන බෞද්ධ මිනිසෙක් කියන එක මම දැකලා තියෙන සමහරු ගියාම තියෙන මේ ලොකු බුදු පින්තූර තියෙන. එහෙම කමෙන්ට් වලට ඇතුළට ගියාන් පස්සේ දැක්කම ඇයි එහෙම කරන්නේ? බෞද්ධ මිනිසෙක් කියන්නේ ගොඩක් බුද්ධිමත් මිනිස්සෙක්. එහෙම කරන්න එපා. මිනිස්සු ඉදිරියේ hina වෙන චරිතයක් බවට පත් වෙන්න එපා. වැඩි ජනතාව කියන්නේ සාමාන්‍යයෙන් මට වඩා ලස්සන, මට වඩා ලොකු පෞරුෂයක් තියෙන සමහර මිනිස්සු ඉන්නේ. ලොකු නිවුණක් තියෙන අපිට වඩා. ඉතින් ඒ මිනිස්සුන්ව හැලුවට ලක් කරන්න එපා. කැලේ ජීවත් වුණා කියලා. ඒ එයාලගේ අනන්‍යතාවය. එයාලා හිටියේ නැත්තම් අපිට සමහරක් වෙලාවට අපේ සමහරක් දේවල් ගැන කියාගන්න විදිහක් නැහැ. ජාතිකත්වය ගැන. ඉතින් බොරුවට කමෙන්ට් දාන්න එපා. ඔයාලට වැදගත් කමෙන්ට් දාගන්න. වැදගත් දේවල් ගැන අපි කතා කරමු. ඊළඟට මම කතා කරනවා අජට ආකාශගාමියෝ ගැන. මම එයාලා හම්බෙලා තියෙනවා. පුළුවන් වුණොත් එක්කෙනෙක් ඇවිල්ලා කතා කරමු. බලමු. එක්කෝ අජට ආකාශගාමියෙක් වෙන්න ඉගෙන ගන්න ළමෙක් එක්ක කතා කරමු. ඔයාලට ආසයි හිතෙන ප්‍රශ්න ලියාගෙන යන්න. මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගෙනන. සුබ දවසක් channel එක follow කරන් යන්න. කියන්න අමතකුණා මේක තමයි ලෝකේ තියෙන ලොකුම සිංහල භාෂාවෙන් කතා කරන රුසියාව ගැන හඳුන්වන රුසියාව ගැන පැහැදිලි කරන එකම channel එක. ඉතින් සුබ දවසක්.